හායි. ඔයාලා කැමතිද වැඩිය වෙල්වට අරන් නැතුව ඉංග්‍රීසි ඉගෙන ගන්න? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඔයා A level වුණත් O level වුණත් මොන එක්සෑම් එක කරත් දවස් 60ක් ඒ කියන්නේ මාස දෙකක් අපේ කෝස් එක ෆලෝ කරොත් ඔයාට ඒ සාමාර්ථයක් ගන්න මට්ටමට අපි ආව ගේනවා. ඔයාගේ අනිත් වැඩ කරන ගමන්ම අනිත් ස්ටඩීස් පාඩු කරගන්න නැතුව ඔයාට ඔයාගේ ගෝල් එකට යන්න අපි මඟ පෙන්නනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි හරිම සරල තැනකින් හැබැයි ඉංග්‍රීසි වලදී අවශ්‍යම තැනකින් අපේ වැඩේ පටන් ගමු. ඒ තමයි tenses. මෙතනදී මම simple present tense, simple past tense, simple future tense ගැන ඔයාලට හොඳටම කියා දීලා අනිකුත් lessons ටික පැටලෙන්නේ නැතුව පිළිවෙලට කියා දෙනවා. ඒ කියා දෙන අතරෙම preposition, adverb and adjectives වගේ විවිධ පාඩම් වගේම A level O level past papers ටිකත් discussion ටිකත් කරනවා. එතනට එන්න කලින් අපි ඉක්මනට ෆවුන්ඩේෂන් එක හදාගමු. එහෙනම් අපි ඉස්සෙල්ලාම simple present tense වලින් පටන් ගමු. simple present tense සරල වර්තමාන කාලය. මොකක්ද මේ කියන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන වැඩ කටයුතු තමයි simple present tense එකේදී අපි කියන්නේ. හරි? එතකොට exam එකේදීත් ඔයාලට O level සහ A level exam එකේදීත් මේ simple present tense හැමතැනම යෙදෙනවා. සහ මේකේ තියෙන පොඩි grammatically චූටි කතන්දර ටිකක්. ඒ ටික ඔක්කොම බලා ගමු. දැන් බලන්න මේ වාක්‍යය I go home. හරි සරලයි. I go home. මම ගෙදර යනවා. හරිද? එතකොට මෙතන ඇවිල්ලා තියෙන්නේ කර්තෘ ඇවිල්ලා තියෙනවා. ක්‍රියාව ඇවිල්ලා තියෙනවා. ඊළඟට කර්මය ඇවිල්ලා තියෙනවා. හරිද? subject, verb, object. ඒ විදිහට තමයි එන්නේ. හරි? එතකොට you sing songs. You sing songs. ඔයා ගීත ගායනා කරනවා. I eat rice. මම බත් කනවා. හරි. ඊට පස්සේ we play cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මේ වාක්‍ය දෙක. He cuts a tree. He cuts a tree. ඔහු ගහක් කපනවා. හරි? ඇයි මෙතන මේ cut වෙනකොට cuts වෙලා තියෙන්නේ? හරි? ඊළඟ එකත් කතා කරන්නම අපි. She cooks meals. She cooks meals. ඇය ආහාර පිසිනවා. එහෙම නැත්නම් උයනවා. හරි? එතකොට මෙතන cook වෙනුවට cooks වෙලා තියෙනවා. ඇයි ඒ? ඒකට හේතුව තමයි මෙන්න මේ he she it කියන එක අපි ගන්නෙ singular subject එකක් විදිහට. ඒ කියන්නේ මෙයා ඒක වචන කර්තෘ කෙනෙක්. එතකොට මෙන්න මේ I, we, එතකොට මෙතන you කියන දේවල් මේවා අපි ගන්නෙ බහුවචන subject එකක් විදිහට. subject කියන්නේ කර්තෘ, බහුවචන කර්තෘ කෙනෙක් තමයි මේ I, we, you, they කියන දේවල්. එතකොට මෙතන කර්තෘ ඒක වචන වුණාම ඒ කියන්නේ singular subject එකක් නම් තියෙන්නේ ක්‍රියාපදයේ අගට අනිවාර්යයෙන්ම s එකතු වෙනවා. හරි? ඒක මතක තියාගන්න. ඕක ඔයාලගේ exam වලදී ලකුණු කපන තැනක් මෙතන. හරි? grammatically errors බලන තැන. එතකොට she cooks meals. ඇය ආහාර උයනවා. මෙතනත් cooks එක, ඒ කියන්නේ cook එක cooks වෙලා තියෙනවා. එතකොට S අකුර විතරද මේවට එකතු වෙන්නේ ක්‍රියාපද වලට. හරි? S අකුර විතරක් නෙමෙයි මේ ක්‍රියාපද වලට එකතු වෙන්නේ. හරි? මේවට තව ක්‍රම සහ විදි දෙකක් තියෙනවා. මෙන්න මේ simple present tense sentence ඒවා singular subject එකක් එක්ක යෙදෙන තාලේ. හරි? මොනවද එතකොට ක්‍රියාපදයේ වෙනස් වෙන අවස්ථා මේ තියෙන්නේ. දැන් මෙතන I go, you eat, we play, they write. මේ ඔක්කොම plural subject එකක ඉන්න ක්‍රියාපදයේ ඒ විදිහට මේ දීලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න එතකොට මෙතන මේ he, she, it එක ක්‍රියාපදයේ යෙදෙද්දි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. කොහොමද? he go ඒක මොකක්ද කරලා තියෙනවා? goes වෙලා තියෙනවා. she eat කියන එක eats වෙලා තියෙනවා. it play කියන එක place වෙලා තියෙනවා. හරි?
කොහොමද එහෙම වෙන්නේ? හරි. ඒක ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේකෙන්. දැන් අපි බලමු මෙන්න මෙතන. හරි. මෙතන he goes වෙලා තියෙනවා. හරිද? she eats. it plays. he watches. she brushes. ඒ කියන්නේ මදිනවා. it fixes. he studies. she tries. it carries වෙලා තියෙනවා. කොහොමද එහෙම වෙන්නේ? මෙන්න මේකයි වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ මේ simple present tense වලදී හරි simple present tense වලදී singular subject එකක් එක්ක අපි ක්‍රියාපදයේ තියනවා නම් ඒ ක්‍රියාපදයේ s sh ch x o මොනවද? යම් කිසි ක්‍රියාපදයක් s sh ch x o කියන අකුරු වලින් නම් ඉවර වෙන්නේ. ඒ කියන්නේ අවසන් වෙන්නේ. අන්න ඒ ක්‍රියාපද he she it වගේ singular subject එක තියද්දී අගට es එකතු කරනවා. ඒක රීතියක්. හරි? ඒක රීතියක්. ඒකෙන් හින්දා අනිවාර්යෙන් මේක මතක තියාගන්න s sh ch x o. හරි දැන් බලන්න මේ go කියන එක ඉවරලා තියෙන්නේ o අකුරෙන්. ඒකට goes වෙලා තියෙනවා. හරි? මෙතන watch කියන එක ඉවර වෙන්නේ ch වලින්. හරි? එහෙනම් es එකතු වෙලා watches වෙලා තියෙනවා. brush කියන එක brushes වෙලා තියෙනවා sh වලින්. fix කියන එක x වලින් ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් es එකතු වෙලා fixes වෙලා තියෙනවා. හරිද? ඔන්න එක නීතියක්. හරි? සාමාන්‍ය ක්‍රියාපදයක් තියෙද්දි නිකන් s අකුර විතරක් එකතු කරනවා. ඊට පස්සේ s sh ch x o වලින් අවසන් වෙන ක්‍රියාපද තියෙනවා නම් ඒවට es එකතු වෙනවා. එතකොට මේ ies එකතු වෙලා තියෙන තව ටිකකට මොකක්ද වෙලා තියෙන්නේ? ඒ තමයි ක්‍රියාපද තියෙනවා y අකුරෙන් ඉවර වෙන. හරිද? y අකුරෙන් ඉවර වෙන ක්‍රියාපද තියෙනවා. මොනවද? ඔය play, cry, try, study ඒ වගේ ඒවා. එතකොට y අකුරෙන් ඉවර වෙන ක්‍රියාපදයක y අකුරට කලින් තියෙන්නේ කොන්සනන්ට් අකුරක් නම් ඒ කියන්නේ ව්‍යංජන අක්ෂරයක් නම් අන්න ඒ y අකුර අයින් වෙලා ies එකතු වෙනවා. හොඳට මතක තියාගන්න y අකුරෙන් අවසන් වෙද්දී y අකුරට කලින් තියෙන්නේ කොන්සනන්ට් එකක් නම් වවල් එකක් ව්‍යංජනයක් නම් y අකුර අයින් වෙලා ies එකතු වෙනවා. මේ තියෙන්නේ study කියන්නේ study අධ්‍යයනය කරනවා. එහෙනම් ඒක මේ singular subject එකත් එක්ක තියදී න ඒක වචන උක්තයත් එක්ක තියද්දී මොකද වෙලා තියෙන්නේ? study y අයින් වෙලා ies වෙලා තියෙනවා. studies. she try try y අයින් වෙලා tries වෙලා තියෙනවා. carry carry carries වෙලා තියෙනවා. හරිද? හැබැයි මෙතන තියෙනවා මෙන්න මේ play. play එකේ y අයින් වෙලා ies වෙලා නැහැ. ඇයි ඒ? ඒකට හේතුව තමයි y අකුරට කලින් තියෙන වවල් අකුරක් නම් එතෙන්දී y අකුර අයින් වෙන්නේ නැහැ. අගට s එකක් විතරයි එකතු වෙන්නේ. හරි? y අකුරට කලින් තියෙන වවල් අකුරක් නම් y අකුර අයින් වෙන්නේ නැහැ. අගට s එකක් විතරයි එකතු වෙන්නේ. අපි බලමු මේකට උදාහරණ ටිකක්. දැන් බලන්න මෙතන study. හරි? study වලට කලින් තියෙන්නේ කොන්සනන්ට් එකක්. එතකොට studies වෙලා තියෙනවා. try ඒ විදිහමයි tries වෙලා තියෙනවා. try කියන්නේ උත්සාහ කරනවා tries. ඊට පස්සේ cry අඬනවා cries වෙලා තියෙනවා. reply පිළිතුරු දුන්නා replies වෙලා තියෙනවා. ඊට පස්සේ buy ගත්තාම buy මිලදී ගන්නවා. buy වලට කලින් තියෙනවා මෙන්න මේ u අකුර. මේ y අකුරට කලින් u අකුර තියෙනවා. u කියන්නේ vowel අක්ෂරයක්. අන්න එතකොට buys වෙලා තියෙනවා. say කියන එකේ say කියන්නේ කියනවා. say කියන එකේ y අකුරට කලින් තියෙනවා a අකුර. එතකොට says වෙලා තියෙනවා. හරි? play සෙල්ලම් කරනවා
ප්ලේස් වුණා. හරි? ඔන්න ඔය විදිහට තමයි y අකුර සම්බන්ධව එන කතන්දර ටික එන්නේ. එතකොට මොනවද මේ වවල් අකුරු කියන්නේ? ඉංග්‍රීසි භාෂාවේ වවල් අකුරු පහක් තියෙනවා. වවල් කියන්නේ ස්වර. A, E, I, O, U. හොඳට මතක තියාගන්න. A, E, I, O, U තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන වවල් අකුරු පහ. හරි? එතකොට එතන පැහැදිලිනේ. මේක අර චූටි දෙයක් මේක මතක තියාගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ පුෂ් ගත්තාම මම අර ඉස්සල්ලා කියලා දුන්න S, SH, CH, XO කියන ටිකෙන් තමයි මෙන්න මේ වචන ටික අවසන් වෙලා තියෙන්නේ. බලන්න push, pushes වෙනවා, push කියන්නේ තල්ලු කරනවා, catch අල්ලනවා, catches, go යනවා, goes, fix, fixes වෙලා තියෙනවා, pass, passes වෙලා තියෙනවා. හරිද? අන්න එතකොට ඔයා simple present tense එකේදී present tense එකේ normal form එකේ වාක්‍ය ලියද්දී he, she, it ඒ කියන්නේ ඒක වචන කර්තෘ ආවොත් ඔය තව ડોක්ටර්, ටීචර් එතකොට තව විවිධ නම් වලින් අමර, නයනා, තමරා ඕන එකක්. ඒ නම් වලින් ලියද්දි අනිවාර්යයෙන්ම ක්‍රියාපදයේ ඒක වචන කර්තෘට හරියන්න කන්වර්ට් කරලා මෙන්න මේ ෆෝම් වලින් තමයි තියන්න ඕනේ. හරිද? ඒක හරිය ලේසි. s එකතු වෙනවා සමහර ඒවාට. සමහර ඒවාට es එකතු වෙනවා. සමහර ඒවාට ies එකතු වෙනවා. ඔය තුන විතරයි මතක තියාගන්න තියෙන්නේ. S, ES, IES. ඔය තුන මතක තියාගත්තා නම් ඔයාලට කිසිම දෙයක් වරදින්නේ නැහැ. මොකද මේක ග්‍රැමටිකලි ඔයාලගේ ලකුණු කපන්න පාවිච්චි කරන දෙයක්. හරි? එතකොට ඔයාලට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේදී හොඳට මතක තියාගන්න තියෙන්නේ ඔය ටික විතරයි. දැන් මේ බලන්න මේ වාක්‍ය ටික එදිලා තියෙන විදිය. මේ තියෙන සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ normal form එකේ වාක්‍ය he studies for exams. ඔහු විභාග සඳහා පාඩම් කරනවා. You buy groceries. ඔබ සිල්වර බඩු මිලදී ගන්නවා. They read the news. ඔවුන් පුවත කියවනවා. හරි? I make coffee. මම කෝපි සාදමි. She cooks dinner. ඇය රාත්‍රී ආහාරය උයනවා. They go to school. ඔවුන් පාසල් යනවා. එතකොට ඔයාලට මේ වාක්‍යවලදී තේරුම් ගන්න පුළුවන් මෙතන singular subject එකත් එක්ක කොහොමද මෙතන verb එක වෙනස් වුනේ. මෙතන තියෙනවා plural subject එක. ඒ කියන්නේ බහුවචන උක්තය. ඒකත් එක්ක verb එක normal form එකේ යනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා මේ වීඩියෝ එකේදීම simple present tense question form එකයි negative question form එකයි negative form එකයි. ඒ ඔක්කොම ඉගෙනගෙන simple present tense කියන topic එක අපි මෙතනින් ඉවර කරනවා. හරි. දැන් අපි බලමු simple present tense negative form එක. හරි. එතකොට දැන් I do not go home. මම ගෙදර යන්නේ නැහැ. You do not sing songs. ඔයා සින්දු කියන්නේ නැහැ. I do not eat rice. මම බත් කන්නේ නැහැ. We do not play cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. He does not cut a tree. ඔහු ගසක් කපන්නේ නැහැ. She does not cook meals. ඇය ආහාර උයන්නේ නැහැ. එතකොට simple present tense negative form එකේදී හැම වෙලේම මේ කර්තෘ ඒ කියන්නේ ක්‍රියාව කරන්න සහ ක්‍රියා verb එක ක්‍රියාව අතරට do not does not යෙදෙනවා. හරිම ලේසි. කිසි වෙනසක් නැහැ. ඒ වගේම මෙතෙන්දී අපි දැන් he she it වලදී අපි කලින් යෙදුවනේ ක්‍රියාවට s අකුරක් s එතකොට es ies ඒ කිසිම දෙයක් මෙතෙන්දී යෙදෙන්නේ නැහැ. මෙතෙන්දී හරිම ලේසි ක්‍රියාව සාමාන්‍ය විදිහටම තමයි තියෙන්නේ. ක්‍රියාවේ කිසි වෙනසක් නැහැ. එකම දේ do not හා does not යෙදෙනවා. එතකොට I we you they කියන බහුවචන උක්තයත් එක්ක හැම වෙලේම කියන්නේ බහුවචන සබ්ජෙක්ට් එකත් එක්ක හැම වෙලේම යෙදෙන්නේ
do he she it කියන singular subject. ඒ කියන්නේ ඒක වචන කතෘත් එක්ක හැම වෙලේම මේ දෙන්නේ does not. ඒක ඔයාලට මෙන්න මේ diagram එකෙන් පැහැදිලි වෙයි. බලන්න මෙන්න මේ diagram එක. මේකේ මම categorize කරලා තියෙනවා. do දෙන්නේ මොනවද? කොහොමද? does දෙන්නේ කොහොමද කියලා වෙලා. I, we, you, they මේ බහුවචන කතෘත් එක්ක. ඒ කියන්නේ plural subject එකත් එක්ක හැම වෙලේම මේ දෙන්නේ do, does දෙන්නේ මේ ඒක වචන කතෘත් එක්ක. මෙතෙන්දී ඔයාලට doctor, teacher ඒ වගේව දාගන්න පුළුවන්. මෙතෙන්දී පිරිසක් හඳුන්වන බහුවචනෙන් යෙදෙන නාමපද ටික දාගන්න පුළුවන්. හරි? එතකොට මේක simple present tense question form එකේදීත් මෙහෙමයි. කිසි වෙනසක් නැහැ. ඒක අපි එතෙන්ට ආවට පස්සේ බලමු. තව උදාහරණ වාක්‍ය ටිකක් අපි බලමු. කොහොමද මේ negative form එකේදී යෙදෙන්නේ කියලා වෙලා. දැන් ඔයා මෙතෙන්දී බැලුවොත් I do not drink coffee. මම කෝපි බොන්නේ නැහැ. කොහොමද කියදලා තියෙන්නේ? I do not දාපු ගාම ඒක negative form එක. එහෙම නැත්නම් නැත යන අර්ථයට එනවා. I do not drink coffee. හරි මම කෝපි බොන්නේ නැහැ. එතකොට මේ ක්‍රියාපදයේ ආරෙන්නේ කිසිම වෙනසක් නැහැ. ඒක present tense එකෙන්මයි තියන්නේ. එකම දේ වෙනස් වෙන්නේ මේ මෙතන. I do not drink coffee. They do not watch TV at night. මේ at night කියලා ඒවා ඉස්සරහදී අපි බලමු කොහොමද ඒවා preposition එකක් එකේ දෙන්නේ. ඒවා අපි කියා දෙනවා. ඒ ගැන බය වෙන්න එපා, worry වෙන්න එපා. They do not watch TV at night. ඔවුන් රැයට TV බලන්නේ නැහැ. We do not go to school on Sundays. අපි ඉරිදාට ඉස්කෝලේ යන්නේ නැහැ. එතකොට දැන් මෙතන මේ දෙක she does not like spicy food. ඇය සැරකෑම වලට කැමති නැහැ. She does not. ඇය සැරකෑම වලට කැමති නැහැ. එතකොට sheත් එක්ක මොකක්ද දෙදලා තියෙන්නේ? does not. එතකොට he does not play football. ඔහු පාපන්දු සෙල්ලම් කරන්නේ නැහැ. එතකොට he එක්කත් does not. ඔය විදිහට it එක්ක එන්නේ does not. හරි? එතකොට මේක හරිම ලේසි. මේ තමයි simple present tense negative form එක. හරි? එතකොට පටල ගන්න එපා. ඊළඟට අපි question form එකයි negative question form එකයි බලමු. ඔයාට තව පොඩ්ඩක් මේක මේ do not does not කියන එක කෙටි කරන්න පුළුවන්. කොහොමද? don't. හරි? do not කියන එක අපිට එහෙමම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. don't මොකද අපි spoken වලට එද්දී do not does not එහෙම කියන්නේ don't. එහෙම නැත්නම් doesn't. හරි? ඔයා මෙතන හරිය හොඳට බලන්න. I do not කියන එක don't. You do not, you don't. We do not, we don't. ඒ විදිහට they don't. He doesn't. She doesn't. It doesn't. මේක කෙටි කරලා ලියද්දි හරි ලේසි. අපි වාක්‍ය වල ලියද්දි මේ විදිහට ලියුවා කියලා කිසි ගැටලුවක් නැහැ. ඔයාලට ඔක්කොම මාක්ස් හම්බ වෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි මේක question form එකට එද්දි negative question form එකට එද්දි මේක හරි ලේසි මෙහෙම ලියන එක. මෙහෙම තමයි සාමාන්‍යයෙන් අපි ලියන්නේ. ඒක අපි එතෙන්දී බලමු. ඊට පස්සේ අපි බලමු simple present tense question form එක. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? හරි? present tense එකේ ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? ඒකත් හරි ලේසි. මෙතෙන්දිත් අපි use කරන්නේ do සහ does. හරි? දැන් මෙතන do you go home? ඔයා ගෙදර යනවද? හරි? ඒතර මුලට do ඇවිල්ලා තියෙනවා. මුලට ඇවිල්ලා තියෙනවා do ඊට පස්සේ අර සාමාන්‍ය වාක්‍ය ක්‍රමයමයි. ඊට පස්සේ do I sing songs? මම සින්දු කියනවද? Do you eat rice? ඔයා බත් කනවද? Do they play cricket? ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවද? ඊට පස්සේ මෙතන he she it වලදී do නෙමෙයි එන්නේ does. Does he cut a tree? ඔහු ගහක් කපනවද? Does she cook meals? එයා ආහාර පිසිනවද? එහෙම නැත්නම් එයා ආහාර උයනවද? හරි? එතකොට ප්‍රශ්නයක් අහද්දි simple present tense එකේ do does මුලට එනවා. හරි ලේසි. අපි උදාහරණ වාක්‍ය ටිකක් දැන් බලමු. මේ තියෙන්නේ අපේ example sentences ටික. අපි බලමු කොහොමද එන්නේ කියලා. Do I drink coffee? මම කෝපි බොනවද? ඒතර do මුලට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ උක්තේ තියෙනවා. ඒ කියන්නේ කර්තෘ තියෙනවා. ඊට පස්සේ
ක්‍රියාපදයේ තියෙනවා. එතනින් එහාට ඉතුරු ටික. හරි? Do I drink coffee? මම කෝපි බොනවද? Do they watch TV at night? ඔවුන් රැට TV බලනවද? Do we go to school on Sundays? අපි ඉරිදාට ඉස්කෝලේ යනවද? හරි? Does she like spicy food? ඇය සැර කෑම වලට කැමතිද? Does he play football? ඔහු පාපන්දු සෙල්ලම් කරනවද? එතකොට මෙන්න මේ does she කියන එකේ does he කියන එකේ හොඳට බලන්න ක්‍රියාපදයේ යෙදලා තියෙන verb එක යෙදලා තියෙන්නේ හරිම සරල විදිහට. අර අපි බහුවචන ඒ කියන්නේ බහුවචන උක්තයත් එක්ක තියෙන ඒ කියන්නේ I we you they ඒ කට්ටියත් එක්ක තියෙන විදිහට තමයි මෙතන verb එක යෙදලා තියෙන්නේ. I is ඒ කතන්දර මොකොත්ම නැත. හරි? සාමාන්‍ය ව්‍යවහාරයේදී simple present tense normally ලියද්දි තමයි ඔය verb එකට ඔය කතන්දර ටික එන්නේ is is ඒ ටික question form එකේදී negative form එකේදී negative question form එකේදී verb එක අපි ලියන්නේ සාමාන්‍ය විදිහට. මේක හරි ලේසි. හරි? හරිම ලේසි. මේක පටල ගන්න ඕනේ නැහැ. මේ විදිහට තමයි වාක්‍ය ටික යෙදෙන්නේ. අපි දැන් ඊළඟට බලමු negative question form එක එන්නේ කොහොමද කියලා බලමු. Don't you play cricket? හරි? Don't you play cricket? අපි question form එකේදී මේක ඇහුවේ do you play cricket? ඔයා ක්‍රිකට් සෙල්ලම් කරනවද? ඒතර අපිට අහන්න ඕන ඔබ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැද්ද? එහෙනම් don't you play cricket? ඔබ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැද්ද? හරි? ඔයාලට මතක ඇති do not කියන එක තමයි don't වෙලා තියෙන්නේ. හරිද? do not කියන එක තමයි don't වෙලා තියෙන්නේ. don't මුලට දානවා. එච්චරයි. හරිම ලේසි. ඊට පස්සේ doesn't he study at night? ඔහු රැට පාඩම් කරන්නේ නැද්ද? doesn't he study at night? හරි? මෙතන singular subject එකක් තියෙන්නේ he she it වලින් එකක් තියෙන්නේ. ඒකින්ද තමයි මෙතන doesn't ආවේ. හරි? don't they like spicy food? ඔවුන් සැර කෑම වලට කැමති නැද්ද? doesn't she read books? ඇය පොත් කියවන්නේ නැද්ද? don't we work hard? අපි මහන්සි වෙලා වැඩ කරන්නේ නැද්ද? හරි? ඉතින් ඔන්න ඔය ටික තමයි simple present tense වල යෙදෙන්නේ. ඇත්තටම හරිම simple. පැටලෙනවා නම් ඔයා අපව නැවත වීඩියෝ එක බලන්න. ඒ තැන් පොඩ නවත්ත බලන්න. හරිම ලේසි. මේක පැටලෙන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එක ඔයාලට අරන් දෙනවා future tense සහ ඊට පස්සේ past tense. එතනින් එහා පැත්තට අපි past papers එහෙම ටික සාකච්ඡා කරන්න ගන්නවා. කොහොම නමුත් අපේ goal එක තියෙන්නේ දවස් 60කින් ඔයාලට ඒ සාමාර්ථයක් ගන්න මට්ටමට يعني දවස් 60ක් ඇතුළතදී තියරි ටික කවර් කරලා papers උත් යම් කිසි මට්ටමකට ගිහිල්ලා දවස් 90 වෙද්දී හරියට මේ ඔක්කොම කම්ප්ලීට් කරලා ඉවරයක් කරනවා අපි. හරි? එතකොට මේ ටික ඔයා මුලින් ඉඳලා ආයෙ හොඳට බලන්න. දැන් මම ඊළඟට ඔයාලට දෙනවා මේ ඔක්කොම සමරයිස් කරලා අපි බලමු කොහොමද යෙදෙන්නේ කියලා. ඒ කියන්නේ present tense question form එක, negative question form එක, negative form එක ඒ ටිකේ සමරයිස් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. He plays football. ඔහු ෆුට්බෝල් සෙල්ලම් කරනවා. ඒතර දැන් මෙතන plays වෙලා තියෙනවා. මොකද y අකුරට කලින් එක වවල් අකුරක් නිසා. ඔයාලා දැන් ඒවා දාන්නවා. හරි? ඊට පස්සේ negative form එක he does not play football. හරි? question form එකේදී does he play football? negative question එකේදී doesn't he play football? හරි? ඒ විදිහට අපි මේ පැත්තට ආවට පස්සේ present tense එකේදී we play football. අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා. negative form එකේදී we do not play football. question form එකේදී do we play football? හරි? negative question form එකේදී don't we play football? අපි ෆුට්බෝල් සෙල්ලම් කරන්නේ නැද්ද? එතකොට ඔයා දැන් මේ වීඩියෝ එකේ ඉගෙන ගත්ත ඔක්කොම ටික මම මෙතන සමරයිස් කරලා තියෙනවා. හරි? ඉතින් මේ තමයි simple present tense. හරි? ඔයා මේක හොඳටම ඉගෙන ගන්න. මේ වීඩියෝ එක බලලා හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයා හදපු වාක්‍ය 4ක් sentences 4ක් මේ present tense negative form question form negative question form එකෙන් comment එකක් දාන්න. හරි? ඊට පස්සේ අනිත් වීඩියෝ වලින් future tense එකයි past tense එකයි ඒ දෙක උගන්වනවා. ඒත් එක්කම
ඔයාගේ දැනුම යම්කිසි මට්ටමකට ආවට පස්සේ අපි පාස් පේපර්ස් ඩිස්කස් කරන්න ගන්නවා. මේ හැමදේම දවස් 60ක් ඇතුළත කරනවා බය වෙන්න එපා. ඔයාට කොහොමත් ඒකක් ගන්න මට්ටමටම අපි උගන්වනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. ඉක්මනින් හමු වෙමු. සුබ දවසක්. හොඳට ස්ටඩි ටික කරන්න. සුබ දවසක්.